හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට හදමුද රස කොෆි එකක් මේ වැස්සෙම ඉතින් අපි අද අපේ කොෆි එක හදන්න පටන් ගමු මේ වැස්සේ කොෆි එකක් කියන්නේ ළමයි කියලා වැඩක් නෑ ඉතින් මගේ ෆේවරිට් කියන එක දන්නවනේ ඔයාලා කොෆි එක මම හැමදාම කොෆි එකක් ගන්නවනේ ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා ඉතින් ඉස්සෙල්ලා මේ විදිහට මග එකක් අරගෙන ඒකට කොෆි ටිකකුයි එතකොට සුගර් වතුර ටිකක් දාලා හොඳට මේ විදිහට ෆ්‍රොත් කරගන්න ළමයි. මේක විනාඩියක් දෙකක් විතර වගේ හොඳට ෆ්‍රොත් කරගන්න. එහෙම ෆ්‍රොත් කරගන්න තරමටම මේක හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට අපි මේක හොඳට ෆ්‍රොත් කරගෙන ඊළඟට මම කරන්න හදන්නේ කිරි එක උණු කරගන්න එක. කිරි එක උණු කරගෙන අපි ඒ කිරි එක අපේ අනිත් මග් එකට අපි දාගමු. මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එක ඔයාලා උණු කරගෙන ෆ්‍රෙෂ් මිල්ක් එක ඔයාලා මේ මග් එකට දාගන්න. ඊට පස්සේ අපි අර කලින් ෆ්‍රොත් කරගත්ත අපේ කොෆි එක තියෙනවනේ. ඔය ඒ කොෆි එක අපේ රත් කරලා මේ දාගත්ත ෆ්‍රෙෂ් මිල්ක් එකට උඩින් මේ විදිහට දාගන්න. මම මේකට ළමයි ගෙදර තිබුණා මී පැණි වගේක් මට මේ මී පැණි එකත් මේකට උඩින් දාන්න ඕනි කියලා හිතුණා. ඒතකොට ඇත්තටම මාරම ටේස්ට් එකක් තියෙනවා ළමයි. ඔයාලත් මේ විදිහට මේක try කරලා බලන්න. මම මේ දවස්වල එක එක විදිහට කොෆි හදන ගමන් ඉන්නේ. ඉස්සරහට මම ඔයාලට ඒ වගේ වීඩියෝස් උත් අරගෙන එන්නම්. ඉතින් මේ විදිහට අපි මේකට මී පැණිත් දාලා මේ විදිහට මේක හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගෙන මේකේ ටේස්ට් එක බලන්න කොහොමද කියලා වැඩක් නෑ ළමයි. වැස්සයි කොෆි එකයි කියන්නේ මාරම ටේස්ට් එකක් ඉතින්.